කරන්නේ මේ ගන්න ආණ්ඩුවේ හැකියාව තිබ්බත් තාම ඒකම පක්ෂයට සහ ප්‍රජන කරුණේ මේ විදිහට තියාගෙන දැන් ඔය JVP එකම 103 තියෙන කාලෙත් ගෝල් ෆේස් එක පුරුල රැස්වීම කරුවා. හැබැයි දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ උන් මැතිවරණ කාලේ කරපු ක්‍රියාවලිය පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරනවද නැද්ද කියලා. ඉතින් තමන් පොරොන්දු වෙච්ච ඒවා ඉටු කරගන්න බැරි වුණාම මැයි රැලි තියලා අපිට බැන්නට හරියන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ මැයි රැලියක් කරේ නැහැ. අපි පොයේ දවසේ ඉඳලා විහාරස්ථාන වල ආගමික වතාවත් කරේ. හැබැයි ඉතින් JVP මැයි රැලියේ අමතක කරන්න බැරි වෙච්ච වචන සෙට් එකෙන් එකක් තමයි රාජපක්ෂ සහ පොහොට්ටුව. ඉතින් ඒකෙන්ම තේරෙනවා උන්ගේ මානසිකත්වය කොහොමද කියලා. ඉතින් ඒකෙත් කම්කරුවන්ගේ අයිතිය, කම්කරුවන්ට වෙන සේවාවන්, රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්නේ කොහොමද, කම්කරුවව දිරිගන්වන්නේ කොහොමද, මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියන එක නෙවෙයි ජනාධිපතිවරයා කතා කරේ. ජනාධිපතිවරයා මැයි දිනේට නැගලා අපෝ හිරේ දාන්නේ කොහොමද කියලා කතා කරනවා. ඉතින් ලැජ්ජාවේ බෑ. ඉතින් මේක තමයි මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ තනතුර වැටිච්ච තැන. ඉතින් ඔය ටික අහන්න මිනිස්සු මැයි දිනේකට එන්න ඕනේ නේ. ඔය කතා ටික ජනාධිපතිවරයා විපක්ෂින්න කාලේ ඉඳන් කියපු කාරණා ටික තමයි තාම කියන්නේ. හැබැයි ඉතින් අපි එදා තමයි දැනගත්තේ නඩු තීන්දුව දෙන්නේ JVP වේදිකාවේ කියලා. ඒක එදා තහවුරු කරා. ඉතින් JVP වේදිකාවේ ඉඳන් නඩු තීන්දුව දීලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතන් ඉන්නවා නම් ඒක අපි බලාගමු. කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යයේ ගිහිල්ලා තියෙනවා. තාම ලිඛිතව ලියුම ඇවිල්ලා නැහැ. මොකද සාමාන්‍යයෙන් ඉතින් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍ය වලට ඕක දෙනවා කියන්නේ ලියුම එනවා ඇති මග. ඉතින් සමාජ මාධ්‍ය තියෙන විදියටත් දැනගන්න තියෙන විදියට අර බලහත්කාරයෙන් බය කළා ලියාගත්තු කට උත්තරේ සම්බන්ධයෙන් තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයන් අහනවා කියලා කියන්නේ. ඉතින් ඒ ලියාගත්තු කෙනත් දියුණුම් ප්‍රකාශයක් දීලා තියෙනවා බලහත්කාරයෙන් තමයි ලියාගත්තේ කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව කෙන් කට උත්තරයක් ගන්න කෙනෙක්ව බය කළා කට උත්තරයක් ලියාගෙන තියෙනවා. ඉතින් එහෙම ඒවට උත්තර දෙන්න ඉතින් අපි ඕන වෙලාවක අපි මහින්ද මහත්තයා ඉතින් ඌට වඩා ඒවට මුණ දීලා තියෙනවා. පෙරේදා කිව්ව නේද වැඩි කරන්නේ නැහැ කියලා. මැයි දිනේ ඉවරලා ගෙදර යනකොට වැඩි කළා. ඉතින් ආණ්ඩුව බොරු කියනවා කියලා දැනගන්න එපා. වැඩි කරන්නේ නැහැ කිව්වොත් වැඩි කරනවම තමයි. මම හිතන්නේ මේ පිළිබඳව අපි තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා මේ JVP වේදිකාවෙන් දැන් නඩු තීන්දුව දුන්නත් ගරු විනිශ්චයකාරවරු ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි. තවත් පැත්තකින් හැබැයි ඉතින් පොලිසිය සම්පූර්ණයෙන් JVP කරණය වෙලා තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය දිනක සිදුවෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් කවුරුත් අහන්නත් කලින් කවුරුත් කියන්නත් කලින් මරණ වාර්තා වෙන්නත් කලින් පොලිසියෙන් කියනවා සියදිවි විහානි කරගන්නවා. ඉතින් පොලිසියට දින හදිසිය මොකද දන්නේ නැහැ. අහන්නත් කලින් කියන්න. ඒ හින්දා මේවා පිළිබඳවත් අපි හොයනවා. මේවා පිළිබඳ සැකයක් තියෙනවා. අපි පක්ෂයක් විදිහට ශක්තිමත්ව මේ ඕනෑම අභියෝගයකට මුහුණ දීලා අපි ජනතාව එක්ක දේශපාලනය කරනවා. මොකද අපේ දේශපාලනය තියෙන රටේ ජනතාව එක්ක. අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක්, ජනතාවාදී දේශපාලන පක්ෂයක්. ඉදිරි කාල සීමාවෙදිත් අපි මේ රටේ ජනතාව එක්ක ශක්තිමත්ව ගොඩනගෙනවා. මේ හින්දා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ගම් මට්ටමින් අද තියෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවෙන් විමර්ශන කළ වැඩක් වෙන්නේ නැහැ නේ. මොකද ආණ්ඩුවේනේ පිප්පොකට් එක ගහලා තියෙන්නේ. ඉතින් මුදල් ලේකම්වරයා දාලා පිප්පොකට් ගහලා දැන් ප්‍රධාන සාක්කිකරුත් සියදිවි විහානි කරගෙනලුනේ. ආණ්ඩුව කියන විදියට. ආණ්ඩුවනේ කියන්නේ පොලිස්පතිනේ කියන්නේ. නේද? ඉතින් තව මොකද්ද? පිප්පොකට් කාරයෙන් අහලා වැඩක් තියනවද? කවුද මේ පිප්පොකට් එක ගහලා තියෙන්නේ කියලා. ඉතින් අර හොරාගේ අම්මගෙන් පේන ආන න්‍යාය තියෙන්නේ. මේක හොරාගෙම පේන අහන්න වෙලා තියෙන්නේ. ඒ එකක් නෙවෙයිනේ. දැන් පෞද්ගලික බැංකුවකින් බිලියන 13කට වැඩි ප්‍රමාණයක් අන්තරස් දහනලා තියෙනවා. මේ සාමාන්‍ය ගමේ මාම කෙනෙක්ගේ නැන්ද කෙනෙක්ගේ ගිණුමකට රුපියල් ලක්ෂයක් වැටෙනවා ප්‍රශ්න 1000ක් අහනවා. නේ? ළමයාගේ ටියුෂන් ෆීස් ගෙවන්න ගියාමත් ප්‍රශ්න අහනවා කොහෙන්ද සල්ලි හම්බුනේ කියලා. ඒ මහාන ක්‍රමේ ඒ මහාන රටක බිලියන 13ක් වැටෙනකම් ප්‍රශ්නයක්වත් අහලා නැහැ. තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදහන් වෙලා. දැන් මේ සියලු අතුරුදහන් වෙන්නේ මේ ආණ්ඩුව ආවමනේ. මේ ආණ්ඩුව වෙන්න කලින් සිදුවීම් නෙවෙයි නෙමෙයි. ඉතින් මේවා අපිට චෝදනා කරලා හරියන්නේ නැහැ. දැන් කියවනේ හැකර් රාජපක්ෂලා කියලා. සමහරු ආණ්ඩුවේ ඒ හින්දා හැකර් කවුද කියන එක අපි ඉස්සරහට බලාගමු.